බලයෙන් ස්පීතුවෙන් ආලේපෙන් බලයෙන් ස්පීතුවෙන් ආලේපෙන් ඉදිලන්න මනසද සිරුරද ශුද්ධාත්මයානනි උදවන්න ස්ප්‍රීතුව සිරවුණු මාතුල ආත්මයානනි ශුද්ධාත්මයානනි සුවිශුද්ධාත්මයානනි හාලෙලු හලෙලුයා හාලෙලු හලෙලුයා හාලෙලු හලෙලුයා හාලෙලු හලෙලුයා සුදාත්මයානනි සුවිශුද්ධාත්මයානනි ගිනි ගන්නද සිරුරද මනසද මාතුල ආත්මයානනි උදවන්න ස්පීතුව සිරවුණු මාතුල ආත්මයානනි වන්න ස්පීතුව සිරවුණු මාතුල සුදාත්මයානනි උදවන්න ස්පීතුව සිරවුණු මාතුල ආත්මයානනි ගිනි ගන්නද සිරුරද මනසද මාතුල ආත්මයානනි උදවන්න ස්පීතුව සිරවුණු මාතුල ආත්මයානනි ආත්මයානනි සුවිශුද්ධාත්මයානනි ආත්මයානනි ආත්මයානනි හalleluya hallelujah Hallelujah, hallelujah hallelujah, hallelujah. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. කියන්න hallelujah hallelujah Hallelujah, hallelujah. hallelujah hallelujah Hallelujah, hallelujah. ඒසුට ප්‍රශංසා වේවා යේසුට ප්‍රශංසා වේවා. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් In the name of the living Jesus, මේ මොහොතේ at this moment, මේ යාඥා වසන සියල්ලන් all those listening this prayer, ඔබගේ ලේවලින් වස්සනවා cover from your blood, ඔබගේ ලේවලින් වස්සනවා cover from your blood, ඔබගේ ලේවලින් වස්සනවා cover from your blood. මේ යාඥා වසමින් සිටින නිවස This house listening this prayer, යේසුස් වහන්සේගේ ලේවලින් වස්සනවා cover from blood of Jesus. මේ යාඥා වසමින් සිටින දරුවන් ඔබගේ ලේවලින් මුද්‍රා කරනවා Seal these children from your blood, those are listening this prayer. ජීවමාන යේසුස් වහන්සේගේ In නාමයෙන් the name of the living Jesus, අද මේ මොහොතේ today at this moment, ඔබ වහන්සේගේ කල්වාරි රුධිරේ බලයෙන් මුද්‍රාවක් තබනවා keep a seal from your blood of Calvary. සාතන්ට කිසි මට්ටමකින් Satan in any level, කිසිම ආකාරකින් ලං වෙන්න බැරි වෙන්න in any mean cannot be reached. ඌට කිසි ආකාරකින් කිට්ටු වෙන්න බැරි In වෙන්න any mean Satan cannot reach you. යේසුස් වහන්සේගේ ලේවල රැකවරණේ වැස්ම සියල්ලන් මත තබනවා Blood cover of protection of blood of Jesus keep upon all. යේසුස් වහන්සේගේ නාමයෙන් In the name of Jesus. මේ යාඥාවට ආමෙන් කියන සියල්ලන්ට කල්වාරි රුධිරයෙන් පවිත්‍රකම ශුද්ධකම නිදහස් කරනවා Release holiness and purity to all who are saying amen to this prayer in the name of Jesus. මේ යාඥාව අහන මොහොතේ At the moment they listen to this prayer, නුඹට විරුද්ධව තිබෙන සාතන්ගේ සියලුම සැලසුම් බලකොටු යේසුස් වහන්සේගේ නාමයෙන් ඇද වැටී විනාශ වී කඩා වැටෙන්නත් නුඹව සම්පූර්ණයෙන් ග්‍රහණයෙන් නිදහස් වෙන්නත් යේසුස් වහන්සේගේ ලේවල ජය නිදහස් කරනවා release the victory of the blood of Jesus, collapsing all Satan's plans against you. සාතන් නුඹ කෙරේ තබන සම සැලස්මක්ම All the plans Satan keeps toward අද you. දවසේ සාතන් නුඹේ පවුල කෙරේ තබන හැම All the සැලස්මක්ම plans Satan put forward to your යේසුස්ගේ family නාමයෙන් today. කඩා පිඳ දමනවා Collapse in the name of Jesus. නුඹේ Break them. දරුවන් කෙරේ යක්ෂගේ සම සැලස්මක්ම ශාප කර දාන කර පාත හෙලනවා Curse, bind and prohibit all these plans of Satan towards your නුඹේ children. පිරිඳගේ ජීවිතේ නුඹේ ස්වාමියාගේ ජීවිතේ නුඹේ මවගේ පියාගේ ජීවිතයට එරෙහිව සතුරා සාතන් සැලසුම් කර තිබෙන හැම සැලස්මක්ම මේ උදෑසන කඩා දමා
පාත හෙළමින් නුඹව ආරක්ෂා කරනවා. Break and destroy all plans of Satan in your mother's, father's life and husband and wife's life in the name of Jesus. and protect ජීවමාන you. ස්වාමීන් වහන්සේගේ ශකයිනා මහිමය නුඹ කරා නුඹේ නිවස කරා පැමිණෙන පිණිස නුඹ ගැන ඉල්ලීමක් කරනවා. Make a request to you, the Shekinah glory of living God to come towards you. ස්වාමීන් වහන්සේගේ උත්තරීතර ඒ බලය ඒ ස්වාමීන් වහන්සේගේ විශේෂ මහිමේ තේජසේ supreme anointing එක නිදහස් කරනවා. Release the super anointing of glory and Shekinah glory of God with grace. ස්වාමීනි උත්තරීතර බලය නිදහස් කරනවා. Lord, release that high, great, precious power. යේසුස් වහන්සේගේ නාමයෙන් In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් In the name of Jesus. ස්වාමීන් වහන්සේ මේ නිවස වටා මේ ඉඩම වටා මේ කාමරේ වටා මේ සිටින යාචාව අසමින් සිටින ස්ථානය වටා ඔබගේ ලේවල වැස්ම ගිනි වලල්ලක් තබලා ආරක්ෂාවක් Lord, පමුණවනවා. keep a protection having a fiery anointing and blood cover around this house and family. දැන් යේසුස් වහන්සේගේ ලේවලින් නුඹට තිබෙන හැම සලස්මක්ම කඩා තහනම් වන නිසා Since I break and prohibit all Satan's plans from Lord Jesus, මම නුඹව ආශිර්වාද කරනවා. I bless you. යේසුස්ගේ නාමයෙන් මම නුඹව ආශිර්වාද I කරනවා. bless you in the name of Jesus. අද Amen. දවසේ නුඹ තබන අඩියක් පාසා දේව ආරක්ෂා මැද ආශිර්වාද කරනවා. Today I bless you in each step that you're making today, the protest ආද of God. දවසේ නුඹ සැලසුම් කරන හැම සැලස්මක්ම නුඹට ඉෂ්ට වෙලා ඒ විදියටම නුඹේ සිතේ ආශාව ඉෂ්ට වෙන්න යේසුස්ගේ නාමයෙන් මම නුඹට ආශිර්වාද I කරනවා. bless you in the name of Jesus. You accomplish all your desires in your heart. ඒ වගේම අද දවසේ නුඹට අවශ්‍ය වී තිබෙන ආර්ථික සම්පත් ආර්ථික ප්‍රතිලාභ ධනය මුදල් වස්තුව ලැබෙන පිණිස තිබෙන බාධක ඉවත් වෙලා නුඹට ස්වර්ගික සබලත්වයෙන් ධනවත් වෙන්න සබල වෙන්න හරියන්න කිරියෙන් පෙරෙන් ඉතරල පිණිස මාගේ ආලය නිදහස් කරනවා. Release my anointing to shower upon from all the financial wealth flowing from milk and honey. මේ දවසේ නුඹට කිරි පැණි ඉතිරේවා. You may be flowing milk and honey on this day. සතුරා සාතන් නුඹේ සතුරා එක මගකින් ඇවිල්ලා මාර්ග හතකින් නුඹ ඉදිරියේ පරදින්නටත් නුඹ මාර්ග 491කින් ජය ගන්නටත් ආශිර්වාද කරනවා. Bless you to say to defeat in 7 ways and 491 ways for you to victor. යෙහෝවා ජෛරය යන දෙවියන් වහන්සේගේ සැපීම එතුමාගේ ඒ විශිෂ්ට වූ ස්වර්ගික සඵලත්වයෙන් නුඹද නුඹේ පවුලද මේ යාච්ඡාවට ආමෙන් කියන නුඹ මැත්තේ තබා මම නුඹට සඵලත්වය තබනවා. I give the prosperity to you, those who are saying amen to this prayer, you and your family from the God's name of යේසුස් Jesus. වහන්සේගේ නාමයෙන් In the name of Jesus. ඒ සමගම මම නුඹට දෙවියන් වහන්සේගේ විශේෂ මඟ පෙන්වීම අද දවසේ ලැබෙන්න යාච්ඡා With that කරනවා. itself, I pray to receive the special guidance of the God. නුඹට විරුද්ධව වන කිසිම ආයුධයක් සඵල නොවන්නේය. නුඹට විරුද්ධව ක්‍රියා කරන සතුරාගේ ක්‍රියාවල් සඵල නොවන්නේය. නුඹ රාජාලියක් වෙන් පියමා ඉගලට යන රාජාලි පක්ෂයක් වෙන් ජයග්‍රහණයම ලබන්නේය. No weapon formed against you will be prospered today, and you will be flying high like an eagle. නුඹේ රෝගය අද සුව කරනවා. I heal your sickness today. නුඹේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා සුව කරනවා. Heal from your head to toe today. නුඹේ ඇඟපත වේදනා, ඇටකටු වේදනා, අස්වල වේදනා, ලේවල ප්‍රශ්න, ශරීරයේ ලප තුවාල සියලු වේදනා යේසුගේ නාමයෙන් ආද දවසේ All සයි. pains in your body in the name of Jesus heals today, man. මරණය පරාජය කළ යේසුගේ In the නාමයෙන් name of Jesus who defeated the dead. යේසුස් වහන්සේට ගැසූ කස්ස පහරවල් වල බලයෙන් From the stripes that to Jesus. එතුමගේ අත්පා සිදුරු කළ විසෑනවල ඒ උන්වහන්සේගේ වේදනාව උන්වහන්සේගේ පහරවලින් ගැලුවා වූ ලේවල බලයෙන් නුඹේ ශරීරයේ රෝගය තිබෙන ස්ථානෙට ඒ ලේවල බලය වල දැන් නුඹේ රෝගය සුවපත් කරලා නුඹට ජයෙන් ජය Now දෙනවා. heal your sickness and in the holy blood and give victory upon victory. නුඹේ ජීවිතේ ආණ්ඩු කරන සියලුම යක්ෂ රෝග මලපත් බන්ධන අන්ධකාර රෝග මේ මොහොතේ ඇත දමා පැද දමා නුඹව නිදහස් කරනවා. Set you free, collapse and break down all these Satan's plans and bondages. නුඹගේ මුළු සර්වාංගයටම දිව්‍ය සුවය Divine healing to your entire body. මම නිදහස් කරනවා. Release, amen. සැබවින් උන්වහන්සේ තුවාල ලැබිය නුඹේ අපරාධ නිසාය. Indeed, Jesus was wounded because of ප්‍රතිකරණු your ලැබිය iniquity. නුඹේ අයිතිකම් නිසාය. Crushed because of your නුඹට iniquity. සමාදානය ගැනද දඩුවම උන්වහන්සේ පිට පැමිණුණේය. So that as you get to the peace, උන්වහන්සේගේ පහරවලින් නුඹට සුවය ලැබී තිබේ. you are healed from the ආද stripes of Jesus. උන්වහන්සේගේ ඒ කස පහරවල් වලින්
එන පාරවල් වලින් ඒ කටුවටුනේ වේදනාවෙන් හිස මුදුනේ සිර දෙපතුල දක්වා සුව වෙන අතර Healed. මේ ලෝකයේ තිබෙන සියලු වසංගත වලින් ඔබ මුදවනවා. Save you from all pandemics in the world. මේ දේශයේ හමන රසය අධික ඒ වියලි කාලගුණයෙන් ඔබ ආරක්ෂා කරනවා. Protect you from the dry weather conditions in this land. නුඹේ මුළු ශරීරයටම සුවය දෙනවා. Give healing to your entire body. ඒ සමගම අද මම යෙහෝවා නිසි යෙහෝවා රාෆා යෙහෝවා ශාලෝම් යෙහෝවා සිකේලුම් යෙහෝවා යයිරේ යෙහෝවා රූබා යෙහෝවා යන ඒ හත්විධි නාමය තබා ඒ සපරිපූර්ණ දෙවියන් වහන්සේගේ බලය නුඹ කරා නිදහස් කරනවා. Release the complete power of God in 7 types of name in God to you, amen. නුඹ එළියට බහින කල ආශිර්වාදයක්. You'll be blessed when you step නුඹ out. ඇතුළට යන කල ආශිර්වාද You'll ලබ්දේ. be blessed when you're coming in, නුඹ amen. හිඳින කල නැකින්න කල ආශිර්වාද When you're ලබ්දේ. sleeping and waking up, you'll be blessed. නුඹ ඇවිදින කල ආශිර්වාද You'll be ලබ්දේ. blessed when you're walking. අද දවස නුඹට සුබයි. Today is good for you. මේ වෙලාවේ යාච්ඡාවෙන් පස්සේ නුඹට සුබයි. It's good for you after this prayer, මේ man. යාච්ඡාවෙන් පස්සේ නුඹ කරන දේවල් හරියනවා. Everything will be prospering you do after this මේ prayer, man. යාච්ඡාවේ බලය කරන කොටගෙන නුඹට ජයෙන් ජය ලැබෙනවා. You get the victory upon victory because of this part of this නැති prayer. වුණු දේ man. නුඹට ලැබෙන්න යනවා. But lost you're going to be incurred නුඹේ again. ජීවිතේ man. ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරන්න යනවා. God is going to protect your life, amen. මරණ සෙවණේ මිටියාවත මැදින් නුඹ දැන් යන මොහොතක සිටියත් මේ යාච්ඡාවෙන් පස්සේ නුඹ මුත්‍රාවේ නිදහස් වෙන්න යනවා. Even you're walking in the death shall of Willie, you will be මේ protected and සුදු secure. සබත් දවසේ ඉඳගෙන මම මේ සුද්ධ අල්තාරේ දෙවියන් වහන්සේගේ අනාගත වත්රුවරයා ලෙසත් ධර්මිස්සකමේ මිනිසෙක් ලෙසත් පියානෝය පුත්‍රයානෝය සුදු තුන්වන ත්‍රිත්වයේ නාමයෙන් මේ ආශිර්වාද නුඹලා වෙතට නිදහස් කරමි. I release his blessings upon you as a righteous man in the name of the Father, Son, and the Holy ආමෙන් Spirit. කියා. Sing amen. ආමෙන් කියා. Sing amen. ආමෙන් කියා ලබන්න. Claim it, sing යේසුස් amen. වහන්සේගේ තුන් නාමයෙන් In the precious name of Jesus, Amen. 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 මේ ආශාව This prayer, ඔබ සතිය පුරා අහන්න. you listen throughout the week, උදේට හවසට අහන්න. mornings and evenings.